ලංකාවේ ඇතුළේ ඉන්න ෆෝමියුලා ලවර්ස්ලට වෙනස්ම විදිහේ අත්දැකීමක් දෙන්න හදපු කොහුවල තියෙන The Paddock Club එකට තමයි මම අද ඔයගොල්ලොන් එක්කගෙන යන්නේ. මේ ක්ලබ් එක හරිම වෙනස් ක්ලබ් එකක්. ෆෝමියුලා ලවර්ස්ලට විතරක් නෙවෙයි වෙහිකල් ලවර්ස්ලටත් මේ ක්ලබ් එක ඇතුලේ ගොඩක් ලොකු දේවල් වගේක් එන්ජොයි කරන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු The Paddock Club කොහුවල. ලෝකේ දමිදාතුර බිහුණ හොඳම ෆෝමියුලා රේසර් බ්‍රසීලියානු ජාතික ආයතන සෙනා තමයි අපිට කැෆේ එක පටන් ගද්දිම මුලින්ම මෙතන ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ආගේ ෆෝමියුලා කාර් එකත් එක්ක ඊට පස්සේ අපි යද්දි ඊළඟට අපිට හම්බ වෙනවා මයිකල් ෂූමාකර් මේ වෙනකොට වර්ල්ඩ් චැම්පියන්ෂිප් 7ක හිමිකරුවෙක්. මේ විදිහට කැෆේ එක පටන් ගන්න තැන ඉඳලා ෆෝමියුලා රේස් වලට ආදරය කරන ඕගොල්ලොන්ට මේක ගැන හොයන්න කැමති ඕගොල්ලොන්ට රේසර්ස්ලා ගැන ගොඩක් විස්තර ඒගොල්ලොන්ගේ මොඩල් කාර් එකේ ඉඳලා මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. යට තට්ටුවේ මෙහෙම වුණාට උඩ තට්ටුවේ තව වැඩ ටිකක් තියෙනවා. අපි උඩ තට්ටුවට ගිහලා කතා කරලා බලමු මේ මොනවද කියලා. අපි පැඩොක් ක්ලබ් එකේ උඩ තට්ටුවට ආව ගමන් දැක්කා ලස්සන කවුච් එකක්. විශ්වාස කරන්න මේක GTR R35 එක්ක ඇත්ත බෆ එකක් අරගෙන හදපු කවුච් එකක්. මෙතනට කියන්නේ GTR කවුච් එක කියලා. මේ GTR කවුච් ඒරියා එක පේනවනේ. ඉතින් මේ විදිහට GTR කවුච් එක ඉඳගෙන ෆෝමියුලා රේස් එකක් බලන්න නම් ඔයගොල්ලෝ හැම දිනෙකටම එන්න වෙනවා The Paddock Club එකට. හා ඉතින් මෙතන ගොඩක් දේවල් හදලා තියෙන්නේ ඔක්කොම මේ වාහනත් එක්ක වාහන වලට සම්බන්ධ වලින්. මේ අපි කවුච් එක ගත්තා. දැන් මම කලින් කිව්වනේ GTR කවුච් එකක්. එතකොට කවුච් එක ඉස්සරහ තියෙන මේ පොඩි ටේබල් එක මේක හදලා තියෙන්නේත් රිම් දෙකක් යොදාගෙන ඒ විදිහට හරි යුනික් කන්සෙප්ට් එකක්, හරි ලස්සන කන්සෙප්ට් එකක් තියෙන්නේ. ඉතින් අපි උඩ තට්ටුවේදී තවත් විශේෂිත පුද්ගලයෝ දෙන්නෙක් රේසර්ස්ලා දෙන්නෙක් වගේ ඇහැට අහු වුණා. මේ ඉන්නේ 2020 ඉඳලා මේ දක්වා ෆෝමියුලා 1 වර්ල්ඩ් චැම්පියන් මැක්ස් වර්ස්ටැපන්. එයාගේ මොඩල් කාර් එකත් මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම තමයි ලුයිස් හැමිල්ටන් මයිකල් ෂූමාකර්ත් එක්ක සම තත්ත්වයේ ඉන්නේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් 7ක් ජයග්‍රහණය කරපු රේසර් කෙනෙක් ෆෝමියුලා 1 දාවන පතේ. ඉතින් මේ විදිහට ෆෝමියුලා 1 කියන්නේ ෆෝමියුලා රේසර්ස් ගැන දන්නේ නැති කෙනෙක්ට උනත් මෙතනට ආවට පස්සේ සාමාන්‍යයෙන් හොඳ අයිඩියා එකක් අරගෙන යන්න පුළුවන් කැෆේ එකක්. මේක කන්න බොන්න විතරක්ම තියෙන කැෆේ එකක් නෙවෙයි. ෆෝමියුලා රේස් ගැන උනන්දුවක් දක්වන කෙනෙක්ට ඒක ගැන හොඳ ස්ටඩි එකක් කරන්න පටන් ගන්න පුළුවන් තැනක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒක ගැන ඇත්තටම හරි ආසාවක් ඇති වෙනවා. දැන් මාත් මෙතනට ආවට පස්සේ ගොඩක් ෆෝමියුලා රේසර්ස් ගැන මම මෙතෙන්දි දැනගත්තා. ඉතින් තවත් විශේෂිත දෙයක් තියෙනවා ෆෝමියුලා රේසර්ස් යන කාලෙට පැඩොක් ක්ලබ් එකේදී මේ ඒරියා එකේදී ෆෝමියුලා රේසර්ස් ලයිව් මෙන්න මේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඔයගොල්ලන්ට ඕන නම් GTR කවුච් එකේ ඉඳලත් මේක බලන්න පුළුවන්. නැත්නම් මේ ඒරියා එකට වෙලා මෙන්න මේ විදිහට ෆෝමියුලා රේසර්ස් බලන්න පුළුවන්. පැඩොක් ක්ලබ් එකේ තියෙන රසම රස කෑම රස විඳින ගමන් ගේමින් ඒරියා එකට තාම මම එක්කන් ගියේ නෑ. ඊළඟට අපි යමු ගේමින් ඒරියා එකට. ගේමින් ඒරියා එකෙත් ෆෝමියුලා එක්ස්පීරියන්ස් එකක් හොඳට ගන්න පුළුවන්. පැඩොක් ක්ලබ් එකට එන කෙනෙක්ට කන්න විතරක් නෙවෙයි මේ පේනවනේ මේ වගේ ෆෝමියුලා රේසින් එක එක්ස්පීරියන්ස් එකකුත් ගන්න පුළුවන්. මෙතන මාරම වයිබ් එකක් තියෙන්නේ, මාරම වෙනමම අත්දැකීමක් ඔයගොල්ලෝ හැමෝටම ගන්න පුළුවන්. කතාවෙන් රේස් එක මිස් වුණා.
අපි දැන් තමයි වැඩේ හොඳම හරියට ඇවිල්ලා තියෙන මං ආසම හරිය. පේනවනේ කැම ටික. මේ කැමවල රහ ගැන මං පස්සේ කියන්න. හැබැයි කැමවලට සුවිශේෂී නම් ටිකක් තියෙනවා. මේක ගැන කතා කරන මාත් එක්ක ඉන්නවා පැඩොක් ක්ලබ් මේ රෙස්ටුරන්ට් එකේ මාකටිං මැනේජර් හරිත්. හරිත් අපි වැඩේ කොතනින්ද පටන් ගන්නෙ? අපි ඉස්සෙල්ලම පටන් ගමු අපේ රැප්ස් වලින්. අපේ රැප්ස් වල විශේෂත්වය තමයි අපි මේක ඉන්ස්පයර් කරගෙන තියෙන්නේ. අපේ හිටිය අයතොන් සෙනා කියලා ෆෝමියුලා 1 ඩ්‍රයිවර් කෙනෙක්. අයතොන් සෙනා ගැන මිනිස්සු දන්නේ අයතොන් සෙනා තරම් සුවිශේෂී විදිහට ඩ්‍රයිව් කරපු එහෙම ඩ්‍රයිවර් කෙනෙක් ඉඳලා නැහැ කියලා ගොඩක් අය පිළිගන්නේ. ලෝකේ වැඩිපුරම චැම්පියන්ෂිප් තියෙන්නේ එයාට නෙමෙයි. නමුත් මිනිස්සු යාගේ හැකියාව හින්දාම එයා තමයි ලෝකෙ හිටපු විශේෂම ඩ්‍රයිවර් කියලා පිළිගන්නේ. මේ දාමෙදා තුල පිළිගුණ ෆෝමියුලා 1 දාවකයන් අතරින් විශේෂම දාවකයන්. ඔව්. ඒකට හේතුව අපි මේ ඩිෂ් එකට එයාව ඉන්ස්පයර් කරගන්න හේතුව සාමාන්‍යයෙන් ෆෝමියුලා 1 වල රේස් ට්‍රැක් එක තෙමුණාම වහින වෙලාවට හයියෙන් යන්නේ නැහැ. මොකද කායික ස්පීඩ් එක වැඩි ඉස්සනවා. අවුට් ඔෆ් කන්ට්‍රෝල් යන්න දෙන්නේ. නමුත් සෙනාට නමක් හැදුනා රේන් මාස්ටර් කියලා. හේතුව වැස්සෙදිත් එයා තමයි වේගෙන් යන්නේ. ඒ වගේම ඩ්‍රයි ට්‍රැක් එකේදීත් එයා තමයි වේගෙන් යන්නේ. ඒ හින්දා අපි මේකට අපේ තියෙනවා වර්ග දෙකක්. මේක බීෆ් එන්චිලාඩා රැප් එක. මේක ඔරියන්ටල් චිකන් රැප් එක. අපි ඒ හින්දා තමයි අපි සෙනාව මේකට අපි ගත්තේ. මොකද ඒ වගේම මේක පැටි දෙකෙන්ම මේ දස්කම් දක්වනවා. අපි මේ අප මතක් කරමු මොකද්ද නම ඩිෂ් එකේ. මේක බීෆ් එන්චිලාඩා රැප් එක. මේක ඔරියන්ටල් චිකන් රැප් එක. ඊට පස්සේ අපි කතා කරමු පස්සේ ගත්ත මේක නේද? ඒකෝට ඉන්ටෙලිජන්ස් පොඩි බයික් එකක් තියෙනවා නේද? එක්කමට තේරුණා ඒක. හරියටම හරි. මේක අපි කියන්නේ ෆෙස්ටෝ චිකන් පැස්ටා කියලා. එතකොට මේක වල පේන විදිහට කොළ පාටයි. හේතුව අපි කර්බ්ස් ගොඩක් පාවිච්චි කරලා මේ අරගෙන පාවිච්චි කරලා පාදන හින්දා අපි ඒකට ෆෙස්ටෝ චිකන් පැස්ටා එකට අපි ඉන්ස්පයර් කරගත්ත පුද්ගලයා තමයි ජුසෙපේ ෆෙරීනා කියලා ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. එයා තමයි ලෝකේ පළවෙනි F1 චැම්පියන්. එයා ඉතාලියන්. දැන් මේක වගේම එයාගේ ලොකු ඉතාලියන් උණයක් තියෙනවා. ඒ වගේ ඉතාලි ජාතිකයෙක් ඉන්ස්පයර් කරලා අපි මේකට මේ ඩිෂ් එක අපි හදලා තියෙන හින්දා කොළ පාටට වල පේන නැති මේක ගොඩක් හර්බ්ස්. සමහර කට්ටිය මේක try කරන්න කලින් හිතනවා මේක ගොඩක් කොළ රහ ඇති මේක රහ නැතුව ඇති. නමුත් try කරපු කෙනෙක් කවදාවත් මේක වැරද්දක් කියලා නැහැ. මම තව ටිකකින් කියන්නම් කොහොමද හද නැද්ද කියලා. හරි ඊට පස්සේ චීස් කේක් එකක් තියෙන මම දන්නවා මේකටත් මොකක් හරි නමක් ඇති. මම ඊට කලින් යන් එතන තියෙනවා පොඩි සබ්මැරීන් ටයිප් එකක්. මොකද්ද මේකට ඔයගොල්ලෝ දාලා තියෙන නම? අපි ඕකට කියන්නේ ඕක තමයි අපේ වැඩිපුරම මිනිස්සු ආස ඩිෂ් එක. අපි ෆාස්ට් මූව් වෙන එකද? ඔව් ෆාස්ට් මූව් වෙන්න කියන්නේ කවුරු කෙනෙක් ඕක දැක්කහම කට්ටියල try කරනවා. හේතුව ඕක අපි ඔකට කියන්නේ ෆිලි ස්මෝකි ෆිලි චීස් ස්ටේක් සෑන්ඩ්විච් කියලා. ස්මෝකි ෆිලි චීස් ස්ටේක් සෑන්ඩ්විච් එකට අපි ඉන්ස්පයර් කරගත්ත පුද්ගලයා තමයි ස්මෝකි නගාට. නමෙන්ම තේරුණා. ජපාන් වල. ඩිෂ් එකේ නම තමයි ස්මෝකි ෆිලි චීස් ස්ටේක් සෑන්ඩ්විච්. and ඒක beef උයි cheese උයි french fries උයි ගොඩක් අපි ಜಾති එකතු කරලා හදන දෙයක්. හේතුව ඒ ස්මෝකි නගාට කියන පුද්ගලයා ජපානයේ දුප්පත් ගමක ඉපදිලා දුප්පත් ගොවියෙක්ගේ පුතෙක්. එයා ලෝකේ රේසිං වර්ල්ඩ් එකේ ලෙජන්ඩ් කෙනෙක් වෙන්නේ. තමන් කාර්යයක් අරගෙන තමන් ඒකට කෑලි බෑලි ගොඩක් එකතු කරලා ඒ කාර්යය ගොඩක් වේගවත් කරලා එයා ඒක බ්‍රිතාන්‍යයට රන් ගිහිල්ලා බ්‍රිතාන්‍යයේ හයිවේ ට්‍රැක් එකක හයිවේ රෝඩ් එකක වේගෙන් ගිහිල්ලා ස්පීඩ් බැරියර් එක බිඳලා පොලිසියට අහු වෙලා අවුරුදු 10ක යව තහනම් කරනවා. නමුත් ඒ තහනම් වීමෙන්ම එයා ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. මොකද එයා තනියෙන් ඒ කාර් එක වැඩ දාලා හදලා එයා ඒක ටියුන් කරපු හින්දා ලෝකේ වැඩිපුරම මම කිව්වොත් ලෝකේ ෆේමස්ම ටියුන කියලා ඒක හරියනවා. සුප්‍රකා එකක් නේ මන්ට. සුප්‍රකා එක හරියටම හරි. 1000 horse power සුප්‍රකා එකක් තමයි එයා හැදුවේ. ඒ කායක එයාට ඕන උනේ පැයට සෙතමුම් 200ක වේගෙන් යන්න. නමුත් එයාට බැරි වෙන පොලිසිය නවත්තපු හින්දා එයා පැයට සෙතමුම් 192යි ගියේ. නමුත් ඒක ඒ වෙලාවෙත් ලෝකෙ තිබිච්ච වේගවත්ම හයිවේ UK ගල ගියපු හයිවේ මේ එකක ගියපු ස්පීඩ් එක. ඉතින් අපි ඒක try කරාම අපිට තේරෙයි අපි ඒකට ස්මෝකි නගට කියලා කියන්නේ. ඒකලා අපිත් ඒකට ගොඩක් කෑලි බැලි එකතු කරලා තමයි හදලා තියෙන්නේ. රයිට් හරියට. ඊට පස්සේ අපි යමු අපේ ඊළඟ ඩිෂ් එකට. මේක නම් චීස් කේක් එකක්. මේකට මොකක්ද ඔයගොල්ලෝ දාලා තියෙන ස්පෙෂල් නේම් එක? ඕක ගොඩක් අය දැන් අපි ගොඩක් ෆෝමියුලා 1 පැත්තට බරයි කියලා තමයි ගොඩක් අය හිතන් ඉන්නේ. නමුත් අපි එමෙන්න අපි රේසිං පැත්තට තමයි බර. එතකොට අපි මේක බේස් කරලා තියෙන්නේ ඇමරිකාවේ අහලත් ඇති NASCAR කියලා ඇමරිකන් රේසිං එකක් මේ කල්චර් එකක් තියෙනවා. එතකොට මේ NASCAR වල හිටියා ඩේල් අර්න්හාර්ට් කියලා ඩ්‍රයිවර් කෙනෙක්. එයා තමයි අර F1 වල සෙනා වගේ
NASCAR වල ප්‍රසිද්ධම ඩ්‍රයිවර් රේසර්. හේතුව එයාගේ පර්සනැලිටි එක හරිම ලිහිල්, හරිම ආදරණීය, හරිම අපි කිව්වොත් ස්වීට් පුද්ගලෙක්, හරිම රසවත් පුද්ගලෙක්. ඒක විදිහ් එක ඩිෂ් එක දැක්කම තේරෙනවා. අන්න හරි. එතකොට මේක ගොඩක් රසෙන් ගොඩක් පිරුණු අර කෑවහම අර නිකන් හිත පිරීලා සතුටු හිතෙන ඩිෂ් එකක් හින්දා අපි ඩේල් ලර්නාට් ගන්නවා. ඩේල් ලර්නාට් තමයි NASCAR වල හිටපු දක්ෂම ඩ්‍රයිවර් කියලා සමහර කට්ටිය පිළිගන්නවා. හේතුව එයාට සමහර රේසස් දිනන්න බැරි වුණාට එයාගේ අර පර්සනැලිටි එකයි එයාගේ අර හැකියාවයි හින්දා සෙනා වගේම එයා ප්‍රසිද්ධයි. මට කාලවල ඔහොම තේරෙයි අපි ඒකට ඒ පුද්ගලයා ගත්තේ ඒකලම මොකද ඒකත් හරිම රස ඩිෂ් එකක්. හරි මං ඔයගොල්ලන්ට කලින් කිව්වනේ දැන් මේ බැඩව් ක්ලබ් එකට ආවට පස්සේ මෙතන කෑම විතරක් නෙවෙයි. ඕගොල්ලොන්ට මේ ෆෝමියුලා රේසින් දැන් මෙතනින් ආයි තව රේසින් එකක් කරන NASCAR වලට මේ විදියට ගොඩක් අර ඔයගොල්ලොන්ට ඕන නොලෙජ් එකක් වැඩි දියුණු කරගෙන යන්න පුළුවන්. හරි. දැන් අපිට මම හිතන්නේ තව ඩ්‍රින්ක්ස් දෙකකුත් එන්න තියෙනවා. හරි දැන් මේ රෙස්ටොරන්ට් එක ගත්තට පස්සේ එන කෙනෙක්ට කොහොමද මේකේ ලොකේෂන් එක දැනගන්නේ? ලේසිම දේ තමයි නුගේගොඩින් කොහොලහන්දියට ඇවිල්ලා කොහොලහන්දියෙන් බොරලැසුව පැත්තට එනකොට ලොකු කීල්ස් එකක් තියෙනවා. කීල්ස් එකට එහා පැත්තේ අපේ තියෙනවා පැඩොක් ක්ලබ් කියලා. එන කෙනෙක්ට ලේසියෙන් හොයාගන්න පුළුවන්. හොයාගන්න පුළුවන්. අපේ ඩ්‍රින්ක්ස් තුනත් ඇවිල්ලා තියෙන්නේ හරි මේක තමයි මගේ ආසුම දෙවැනි පාර්ට් එක අපේ ඩ්‍රින්ක්ස් එක මේ. හරි දැන් අපි කොතනින්ද පටන් ගන්න? ඩ්‍රින්ක්ස් තුනක් තියෙනවා. මම දන්නවා මේකේ ලාත් එකක් තියෙනවා. තව මේකෙත් තව මොනවද නම් තියෙනවද මේකෙන් ගන්න? ඔව්. ඔයාලට පටන් ගන්න ලස්සන මේකෙන්ද රස මේකෙන්ද? අපි මම දන්නවා තුනම රස ඇති. රස දෙකෙන් පටන් ගන්න. හරි අපි ලස්සන මේකෙන් පටන් ගමු. ඔව්. අපේ ලස්සන මේක කියලා ගොඩක් කට්ටිය ෆොටෝස් ගන්නෙ. මොකද අපේ ලාටෙක් ගත්තොත් එහෙම ලාටෙස් හැමතැනම ලේසින් හොයාගන්න පුළුවන්. ඒක ෆොටෝස් වලට එහෙම ලොකු විශේෂත්වයක් නැහැ. නමුත් අපේ ෆෘටි නොස් එක නොස් කියලා අහලා තියෙනවද? නිට්‍රස් දාලා තියෙනවා. ෆාස්ට් ඇන්ඩ් ද ෆියරියස් සීරීස් එකෙන් බලනකොට අර බටන්ස් ඔබලා එකපාරට ගින්දර පිට කරගෙන අපි පොඩි කාලේ ගේම්ස් ප්ලේ කරනවානේ කම්පියුටර් ගේම්ස් ප්ලේ කරනවා. ඒ වගේම මේ ඩ්‍රින්ක් එක බිව්වම අර ලොකු එනර්ජි එකක් එනවා. නිකන් අර ඔයාට ලොකු ඔයාලත් නිකන් දුම් පිට වෙලා බූස්ට් වෙලා යනවා. ඒකට අපි ෆෘටි නොස් කියලා තියන්නේ. අපිත් ආයි ගොඩක් ඒවට පොළතුරු එහෙම එකතු කරලා දැන් මට පේන ස්ට්‍රෝබෙරිස් තියෙනවා, ලයිම් තියෙනවා, ලෙමන් තියෙනවා. ඒ වගේ අපේ ඔරෙන්ජ් ස්ලයිසස් තියෙනවා. ඒ වගේ ඒක බිව්වහම හරිම කාබොනේටඩ්, කැෆිනේටඩ් ඔයාට ෆීලිං එකක් එනවා, රහත් වෙනවා. එතකොට මේක බොන කෙනෙක්ට සාමාන්‍යයෙන් අපි රෙකමන්ඩ් කරන්නේත් අර මොකක් හරි රිෆ්‍රෙෂ් වෙන්න ඕන නම් එකපාරට අර බූස්ට් එකක් ඕන නම් කොෆි එක බිව්වහම සමානයි මේ ෆෘටිනොස් ඩ්‍රින්ක් එක බිව්වහම. පැණි රස, තිත්ත නැති හරිම රස ඩ්‍රින්ක් එකක්. මේක නම් මේ පොඩි මේ ෆෙරාරි කායක ලුක් එකක් තියෙන පොඩි හරියටම පාටත් එක්ක ලෝගෝ එක වගේම තමයි. ලෝගෝ වගේම තමයි. මේකට අපි කියන්නේ ලා ෆෙරාරි කියලා. හේතුව අපි මේක ඉන්ස්පයර් අපිට ලොකුවට මේක ඉන්ස්පයර් වෙන්න හේතුව තමයි ඔයා දන්නවා ඇති ලුයිස් හැමිල්ටන්. ලුයිස් හැමිල්ටන් මර්සිඩීස් බෙන්ස් වල ඉඳලා එයා දැන් මාරුණා ෆෙරාරි වලට. අපි ඒ කාලෙම තමයි මේකත් ඩෙවලොප් කරේ හැදුවේ. හේතුව මේක දැක්කහම අර ෆෙරාරි වල වගේ ඔයාට ලොකු අර ආඩම්බරයක් නිකන් මම මේක try කරලා තියෙනවා. ඒක හරි ලස්සන හැඟීමක් එනවා. මේකේ ලේයර්ස් තුනක් වගේ පෙනුනට ඩ්‍රින්ක් එකේ රස ඔයාට ලේයර්ස් ගොඩක් වගේ තේරෙනවා. හේතුව එක එක රසවල එක එක විදිහයිනේ. නමුත් මේක අපි ෆියුස් කරලා තියෙන්නේ ඩ්‍රින්ක් එකට හැම රසම අනිත් එකට වැඩිය රසවත් වෙන විදිහට. ඒතකොට ඔයාලට හැම බොන සිප් එකෙන් සිප් එකටම රස වැඩි වෙනවා. වැඩි වෙනවා. අන්තිමට මේක ඉවරුනහම අර ෆෙරාරි කාර් එකක ඕන කෙනෙක් වගේ. ඔයා දැකලා ඇති, දන්නවා ඇති සාමාන්‍යයෙන් ෆෙරාරි කාර් එකක් ඕන කෙනෙක් නැහැ. දෙක තුනක් තියෙන කට්ටිය තමයි ඉන්නේ. හේතුව ෆෙරාරි කාර් එකක් ගත්තාම තව එකකට ආසයි හිතෙනවා. ඒ වගේ මේක බිව්වම තවත් ඔයාට ඕන වෙනවා. එතකොට අපේ මේක ලාට් එකට මොකක් කර වෙන තව නමක් තියෙනවද? අපි ලාට් එකට නමක් දාලා නැහැ. ඒක කැෆේ ලාට් තමයි ඒකට කියන්නේ. අපි ලාට් එකට ඉන්ස්පයර්ඩ් කවුරු ඉන්නවා නම් අපි ගන්නවා නම් සෙබැස්ටියන් වෙටල්ව තමයි ගන්න ඕනේ ෆෝමියුලා 1 රේසර් කෙනෙක්. මොකද එයා හරිම ප්‍රසිද්ධයි. රේස් එකට යන්න කලිනුත් මේ කොෆි එකක් බීලා යන්නේ. රේස් එක ඉවරුනාම ඉස්සෙල්ලම කොෆි එකක් තමයි බොන්නේ. එයාගේ තාසම ඩ්‍රින්ක් එකක් තමයි ලාට් එක. ඒ වගේම ඔයාට මොන හරි දැන් කෝපි හැමෝම දන්නවා කෝපි බිව්වහම එනර්ජි එකක් නෙන්නේ. ඒ වගේ මේකෙත් වගේ ඩ්‍රවුසි ෆීලිං එක කරලා ඔයාට රසවත් හරිම එනර්ජි එන ඩ්‍රින්ක් එකක් තමයි ලාට් එක කියන්නේ. හරි හරිත් මම හිතන්නේ අපේ වැඩේ දැන් ඉක්මනට ඉවර කරන්න ඕන. මොකද මට ඊට කලින් දෙයක් කියන්න තියෙනවා. ඊට කලින් මට අහන්න දෙකුත් තියෙනවා වගේ. දැන් මේ ඩිෂ් ගත්තට පස්සේ මෙතනට එන කෙනෙක්ට හිතුනොත් මම නිකන් මගේ ආපු අයිඩියා එක මම අහන්නේ. දැන් අපි ගත්තොත් අපි වෙහිකල්ස් ගත්තම අපි ආසයි කස්ටමයිස් කරන්න, මොඩිෆිකේෂන් කරන්න, ඔය විදිහට කරන්න ආසයිනේ. දැන් මෙතන කාට හරි හිතුනොත් දැන් මෙතන තියෙන ඩිෂ් එකක් වෙනස් කරලා ගන්න. ඒ අවස්ථාව හදලා දීලා තියෙනවද? අපි හදලා දීලා තියෙනවා. අපි විශේෂයෙන් ඒ ගේන හේතුව තමයි
සමහර කට්ටිය ඉන්න ඒගොල්ලන්ට ඇලර්ජික් රියැක්ෂන්ස් එනවා කෑවහම. අපි ඒ හින්දා අපේ ඩිෂස් දීලා තියෙන්නේ ඒගොල්ලන්ට මොන හරි ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. එන්න දැන් ඔයා කැමති නැති දෙයක් තියෙනවා නම් මේක අපිට අයින් කරලා දෙන්න පුළුවන්. අයින් කරලා වෙන දෙයක් රිප්ලේස් කරලා ඔයාට අවශ්‍ය විදිහට අපිට කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. අර වාහනයක මොඩිෆිකේෂන් වාහනයක මොඩිෆිකේෂන් වගේම තමයි. ඒ වගේම තමයි ඔයාලට තේරෙන්නේ නැති අපේ ෆෝමියුලා 1 වල පිට් ස්ටොප් එක වගේම අපේ සර්විස් එකත් හරිම ෆාස්ට්. ඔව් අපිට පොඩි වෙලාවයි ගියේ මේ ටික් කරගන්න ඕඩර් එක දාලා. ඊට අමතරව හරිත් මේක මගේ පොඩි රික්වෙස්ට් එකක්. හරිද? දැන් මේ වීඩියෝ එක බලන අපේ වෙහිකල් ලබ් එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක්ට හිතෙනවා ෆෝමියුලා 1 වලට ආස කෙනෙක්, ෆෝමියුලා රේසර්ස් වලට ආස කෙනෙක්ට හිතෙනවා මට සජෙස්ට් කරන්න බැරිද ඩිෂ් එකට නමක්. ඒ වගේ අවස්ථාවක් ඇහුවොත් කාට හරි එහෙම වගේ ප්‍රශ්නයක් තිබ්බොත් පොඩි අපිට බැරිද ඒ වගේ දෙයක් කරන්න? ඕන වෙලාවක අනිවාර්යෙන් පුළුවන්. හේතුව පැඩොක් ක්ලබ් එක විශේෂයෙන් ප්‍රමෝට් කරන දෙයක් තමයි කස්ටමර් එන්ගේජ්මන්ට්. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් ඇවිල්ලා අපිට දෙයක් කිව්වොත් අපිත් එක්ක දෙයක් කතා කරලා අපි අනිවාර්යෙන් 100% ඒගොල්ලන්ට අහනවා. ඒගොල්ලන් එක්ක අහලා ඒගොල්ලන්ගේ දැන් ඔක රික්වෙස්ට් එකක් තියෙනවා නම් අපි ඒක අහලා අපි ඒක කන්සිඩර් කරලා අපි අලුතෙන් අපි ඒ වෙනුවෙන් අපි ඉස්සරහට අපි ඒක අහලා අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න අපි ලෑස්ති. බොහොම ස්තුතියි. හරිත් එහෙනම් හරි එහෙනම් ඉතින් පැඩොක් ක්ලබ් එකට එන්න ඇවිල්ලා කැම රස බලන්න මේ ෆෝමියුලා රේසින් එක්ස්පීරියන්ස් එකක් ඔයගොල්ලන්ට නොමිලේ ගන්න පුළුවන්. විශේෂයෙන්ම මම කලින් මේ වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉඳලා කිව්වා වගේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත වෙලේ ඉඳලා කිව්වා වගේ ෆෝමියුලා රේස් වලට ආදරය කරන එහෙම නැත්නම් ඊට ගැන ඉගෙන ගන්න උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවා නම් මෙතන හරිම හොඳ තැනක් ඒ වැඩේ පටන් ගන්න. මොකද මමත් ආවට පස්සේ මාත් ගොඩක් දේවල් ෆෝමියුලා ගැන දැනගත්තා. ඉතින් නැවත වතාවක් ආරාධනා කරනවා ඇවිල්ලා මේ තැනට ඇවිල්ලා රේස් වලට ආදරය කරන කෙනෙක් විදිහට එක්ස්පීරියන්ස් කරලා යන්න. එහෙනම් අදට මම මේ සතියෙන් ඕගොල්ලෝගේ නිවසින් සමුගෙන යන්න තමයි හදන්නේ මේ ලස්සන කෑම ටිකත් එක්ක. අපි ලබන සතියේ අලුත් වැඩකින් අලුත් විදියට හම්බෙමු මේ One Stop Auto Sport ආදරණ වෙහිකල්ලා. අපි ගිහින් යන්න. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන්